අපි යන්න හදන්නේ තුඩුගල ඇල්ල බලන්න. නාඩේ විදියට කුටි යනවා. Hi guys, කියලා අලුත් ගමනක් යන්නේ. ඉතින් අපේ එක තව සමාජිකයෙක් කයින් තමයි අපි ආවේ. මයි දිනේට ඉඳන් ඉන්නේ ඌ ගේට්ටුව වහනවා. ගේට්ටුව වහනවා. මේවා දානවා මගේ. හරි. මේ දිනේස් නේ තමයි. මේ සංදීප් පාරිය කසම්. යමන් බරක් වෙනවා. උම කිප් ගහගෙන යම හරි නෑ නේ ගලවන්න පුළුවන්. අපි ඉමුද අම්මරි උබෝද ඊයද යන්න හදන්නේ තුඩුගල ඇල්ලේ. ඉස්සරහට යනකම විස්තර කියන්න. යන්නේ මයි දිනේෂුයි සංදීප්යි. සංදීප්ලා ගෙදරට ඇවිල්ලා ඉන්නේ. මෙයාව එක්කගෙන යන්නේ. සංදීප්ලා ගෙදර තිය ඉස්මේ මේ තාරාව තියලා තියන්නේ අන්න අර කුකුලව නවත්තන්න ගෙදරට. මෙච්චර මේ ඇවිල්ලා ඇඳගන්න යමු. යාළුවෙක් හම්බුණා සංදීප්ලා ගෙදර ඉඳගෙන. හයි කිය. එයාගේ නම මොකද? කුකුල කියන්න එපා බං උගේ. අර අමු නමම කියන්න එපා. ලස්සන නමක් දෙන්න. රතෝ කියමු. තුඩුගල ඇල්ල බලලා නාලා ඊටම අර පොඩි ආදල්ලා දාන්නේ. කුකුල අරු යනවා එයා. අද අපි වාහනේ වෙන්නේ මෙන්න මේ. ඉතින් අපි යන්නේ. අපි යන ඉස්සරහට ගිහලා අපු. දැන් අපි රිවිල් එකේ යන ගම තුඩුගල ඇල්ල බලන්න. ඉතින් අපේ සංදීප් කියයි යන විදිය කොහොමද කියලා. ඉතින් අපිට කළුතර ඉඳන් එන්නත් පුළුවන්. කළුතර පැත්තේ ඉඳන් නැත්නම් හයිවේ එකේ එන්නත් පුළුවන්. කොහොමවත් ලේසි තුඩුගල ඇල්ලට යන්න. ඇත්තටම යන විදිය කියන්නේ කළුතරට ඇවිල්ලා කළුතර ඔල්ලෝසු කනුව ළඟට පැමිණලා කළුතර කපුලක් ගන්න ඔල්ලෝසු රතියි මේක දාන්න අපේ චැනල් Google Map එකට ගිහිල්ලා තුඩුගල ඇල්ල කියලා ගහපුවම එනවා. කම්පියුටරේ ගහපුවම එනවා. ගහලා ඒක දිගේ බලාගෙන ඉන්න තියෙනවා. දැන් මේ සිලාට මේක දාන්න එපා. ඒක තමයි අර යන්න ඒක අන්ටි ගම තියෙනවා. මේක දාන්න එපා. ඕ මේක දාන්න එපා. මේක දාන්න එපා. හරි ඒක සුද්ධිවා. සිලාට ඒක අර අනේ ගියන් ඊට පස්සේ කොහොමද මාදී කම්පියුටර් දෙන්නේ. මතු ගම් පැත්තට ගියාම කළුතරට ඇවිල්ලා කළුතරින් කටුකුරුන්ද හරහා කියන්නේ කළුතර මතුරුම ආරේ ඉදතරක් ගෙද්දි අපේ තුඩුගල හන්දියට එනවා. දැන් කීප තුඩුගල හන්දිය ලයික් ඔල්ලෝස් කරලා නැහැ කියලා. ඒ කියන්නේ කළුතරයි මතුරුම යද්දී ඔබට ඔල්ලෝස් කරනවා සම්පූර්ණ එකම හන්දිය. ඒ හන්දියෙන් තුඩුගල ඇල්ල පාරට දාලා ආවට පස්සේ මෙන්න සුන්දර දියල්ල ඔබට එතකොට හයිවේ එකේ ඉඳන් ආවොත් දොඩංගොඩ එක්සිට් එකෙන් එක්සිට් කරලා ඔයගොල්ලෝ කළුතර පැත්තට එන්න ඕනේ. දොඩංගොඩ තුඩුගල හන්දිය හම්බ වෙනකන් එහෙම තමයි යන්නේ. අපි දියල්ල ගාව තියම්ද සංදීපයව ඇවිත්වන්න ඕනේ බං. දුවන්න ඕනේ. රිවිල් එක යනවා වීඩියෝ එකක් ගන්න. මේකත් ඒ නේද? ඊමෝල අප්පා රහපක් කියන්නේ. දැන් ගෙදර මොන දැන් ඉස්සරහෙන් හම්බෙනවා. අපි හැරෙන්න ඕනේ පාර. මෙතනින් තමයි පාර දෙකට බෙදෙන්නේ. බෝගහක් තියෙනවා මැද. ඉතින් වම්මද පැත්තට තමයි අපි දාන්නේ. ඒක ලස්සනට කලින් ගන්නේ. ඒක පාලමක් එක තමයි මුලින්ම පටන් ගන්න මේ. හන්දි. ඔබ හරියට දුවල ඵලයන් ගාව මේ වීඩියෝ එක. මේක තමයි ගමයි. කොහොමද මේක දික් කරන්නේ මොකෙන්ද?
මගේ ආච්චි ටාල් කරන මේ වගේ වැඩ කරන තමයි මාව එක්කන් එන්නේ. පොඩ්ඩක් ඉන්න දැන් කියලා. කොහොමද මේක හර. හරිද? අපි ට්‍රිවිල් එක හැරෙනවා ගත්තේ එතනදී තමයි අපි හැරෙන්නේ ට්‍රිවිල් එක කියන්නේ. ඔබ මේ දකින්නේ කටුපොල් ශාකය. එතනකට ගියපන්. ඔව් කටුපොල් ශාක තමයි මේ හැමතැනම තියෙන්නේ. මේ දැන් විශාල ජල ප්‍රමාණයක් ඇදලා ගන්නවා. මම හිතන් තුඩුගලැල්ලේ ජලය හිඟවීමටත් බෙහෙවින් බලපාන. ඉතින් මේ ගස් ඇත්තටම මේව කපලා විනාශ කරලා දාන්න ඕන හරිනම්. යා ඕඩ සිරා දැන් සිරාට ඒක කවන්න දැම්මත් ඒක තාට මූට දැන් අපි බලාපොරොත්තු ඇල්ලට යන ගම මේ අපි ට්‍රිවිල් එක පාකින් එක දාලා බොඩි අපි යන ගම ඉතින් මේ දිනේෂ් කියනවා යනන්න බෑ කියලා කීනසේ කියලා මූ බෑ කිව්වම මූත් බෑ කියනවා යමු ලයික් කරොත් ඇල්ලට ගිය බෝඩ් එක ගහලා තියෙනවා මෙතනින් තමයි පොඩි ඉඩක් තියෙනවා අපි එතනින් යන්න අපි වෙච්චර ගල්ලාව මේ බෝට් එක ගන්න ඒ ලස්සන පැත්ත අර ඇල්ලට ගිහින් ඇති වටයක් කියලා දාමු channel එක හදපුවම යකෝ මේක ශ්‍රී ලංකාවට අතිශය ආවේනික පුෂ්පයක් නෙමෙයි හැමතැනම තියෙන එක. මේවා දාලා බොරු විස්තර කියන්න නෑ ඒක තමයි කිව්වේ නෙමෙයි ආවේනික නෑ. දැන් ඔබට ඉදිරියෙන් පේනවා අපිට සුද්ධ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යටත් විජිත සමයේදී නිම කරපු කොටස් ඔබට දැකගත හැකි දෙවිය. ඔය කියන්නේ මේ මෙතන දැන් අවුරුදු දැන් දශක 3-4කට කලින් තියලා තියෙන පොඩි විදුලි බලාගාරයක්. ඒක දැන් නම් නැහැ. දෙම්බ කට්ටිය නානේ විදියකල කුටි කනවා. ඕකේ ලස්සනයි. එතකොට ඔයගොල්ලන්ට එන්න මෙතන පේන්නේ නැචරල් පූල් එක වගේ. හොඳට නාන්න පුළුවන් එතන. එතකොට 1000 නැචරල් පූල් වගේ තැන් දෙකක් තියෙනවා. එතකොට ඔක්කොම 3ක් වගේ තියෙනවා. දැන් මේ කාලේ නම් වතුර අඩුයි. මාර ලස්සන දැනක් උඩුගල ඇල්ල. දැන් මේ හරිම ලස්සන දැනක ඉන්නේ අපි. එතන තමයි අපි නාන්න කියලා හිතාගෙන ඉන්නේ. එතන උඩටම යන්න පුළුවන්. මේ පල්ලෙහාත් තියෙනවා කට්ටියක් නානවා එතන. අපි යමු බලන්න උඩහට. අපි මේ අඩිපාර දිගේ උඩටම යනවා. අපේ දිනේෂ් සංදීපේ ළඟදී ඇවිල්ලා ගිහිල්ලා තියෙන්නේ. ටිකක්
ස්ලෝප් එකක් තියෙන කන්දක් නැගගෙන යන්නේ අපි දියැල් උඩට යන්නේ. කියන මේක ස්ටේජ් තියෙනවා හැල්ලේ දැන් කීපයක්ම ඒකට මම පිටිපස්සේ ලස්සන අපි මැරුණක් තමයි ලොකටි ගාක්ලා දෙන්න ඕනේ ඒ තා තමයි ලයින් එකේ පැත්තට කැලේ ඉඳි ඕවා සිරවන කරන්නේ එතන ලස්සන වීල් රැප් වෙනවා. හැබැයි ආපු අය කරන හරිම කැත වැඩක් තමයි මෙන්න මෙතන කරලා දින්නේ. ඉතින් මේව අනුමත කරන්න බෑ. Taman ගේන දේවල් ආයි අරගෙන යන එක තමයි හොඳම දේ. අපි දැන් ඉන්නේ මෙතන මේ උස්ස ගලක් උඩ ඉන්නේ. මේ පිටිපස්සෙන් දෙනවා අපිට වතුර ගලාගෙන එනවා. ඉතින් හරිම ලස්සනයි මේ දවස් ටිකේ නම් වතුර ගොඩක් කියන්නේ සාමාන්‍ය මට්ටමකට අඩුයි වතුර. හරි ලස්සන දියැලක්. ඔයගොල්ලෝ ඇවිල්ලා බලලා යන්න. තුඩුගැල්ල කියන්නේ ලංකාවේ තියෙන විශේෂම දියැලක්. මොකද මුහුදු මට්ටමට ආසන්නම දියැල්ල තමයි තුඩුගැල්ල. ඉතින් ඒ වගේම කියන්න ඕන මේක සංවේදී පරිසර කලාපයක්. ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂීන්, මත්ස්‍යයන්, සමනලුන් බොහෝ පිරිසක් දකින්න තියෙනවා මේ ප්‍රදේශයේ. ඉතින් අපිට මෙහෙම නම් කැමරාවට හසු කරගන්න අමාරුයි. පොඩ්ඩක් මේ වටේටම කැලෑවක් තියෙන ඔයගොල්ලෝ දකින්න ඇති වීඩියෝ එකේ. ඉතින් මේ ප්‍රදේශයට ඇවිල්ලා මේ සුන්දරත්වයේ විඳලා නාලා සින්දු කියලා එහෙම යන්න. හැබැයි අපි බොහොම ආදරෙන් කියනවා මේ පරිසර කලාපයන් විනාශ කරන්න එපා. ගොඩක් තැන්වල පොලිතින් දාලා, බියර් ටින් දාලා එහෙම විනාශ කරන්න නැතුව ඉස්සරහා පරපුරටත් මේක ඉතුරු කරලා මෙතන යන්න ගොඩක් හරියනවා. අලුතට තියෙන ඉතින් ඇත්තටම ගොඩාක් ලස්සන දැනක්. මේ මට එන්නත් පුළුවන් කොළඹ ඉඳන් වුණත්. ඉතින් ආව වගේම මතකයන් ටික අරගෙන කිසිම දෙයක් ඉතුරු නොකර යන්න කියලා අපි ආදරෙන් ඉල්ලනවා. Chill out, relax， 享受着美好的时光，让烦恼都飞走。Chill out, relax。阳光洒在身上，无论有明亮，感觉自己消费飞翔。
这样，就是这样。Chill out, relax，享受着美好的时光，让烦恼都飞走。Chill out, relax。就能感受到chill的力量。 අනගමද මර වතුර ටික ජලය කිලා බැසගෙන ජලය කපාගෙන අපේ ජල සටන්කාමියෝ දෙන්න ජල සටනට සූදානම් වෙන ආකාරය අපිට පෙනී යනවා ජලය භූමිය අග්නි වාතය ඒ හතර භූතයන් තිබ්බ ජලයෙන් සටන් වදින අපේ ජලකාමී සඳපඳ and Ines Varika Summit කාගනි දියකිදුරිය වගේ පීනන්න අඩෝ ගාපා ගාපා බලපා අරේ ඒ ඔළුව ගෙලින් තියාගෙන කුටි ගාපා තාමත් දර්ශනීය වෙරළ තීරයක තමයි අපි මේ සටන සිතා බසින්නේ Arre, gampang. Arre. Arre. අපි නාලා දැන් ගෙදර යන්න තමයි අපි දැස්ති වෙන්නේ. ඉතින් thank you හැමෝටම අපිත් එක්ක වීඩියෝ එකේ දිගටම ඉඳියට. තව වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝටම ජය වේවා. guys, ආයි එකක් දෙන්න. ජය වේවා හැමෝටම.